Apa? Allah. Balik. 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 Podi help එකක් දෙනවා. help එකක්? ඕ කතා කරන්න එපා අයියේ. සතේ යතේ නෑ චාටර් ලයින් ෆුල් චාටර්. Balik. සල්ලි නෙමෙයි. සල්ලි නෙමෙයි. වානේ. හිටියා ඒකට පොඩි. ඕ පෙට්‍රල් නෑනේ අපි විකුණන්නේ නෑ. පෙට්‍රල් ලිමුණන්නේ නෑ මල්ලි. Petrol full tank. එන ස්ටාර්ට් කරලා යන්නකෝ. මං මල්ලි මේ. Engine mark trouble ya. Engine troubles ya. මිකෑනික් වැඩ කරන්නේ නෑ නිකන්. මේක මේ ළඟදී මේ ලොටරි එකකින් ගත්තේ. ඉතින් මන් දන්නේ නැහැ මොකක්වත්. මල්ලි පොඩි හෙල්ප් එකක් දෙනකොට තල්ලුවා. ඊළඟ ඉතින් ලොතරැයි වලින් දෙන ඕන කුණු ගොඩක් ගන්නවා ඉතින් බලන්නේ නෑනේ ඔයලා. එහෙම නෑ. හරි. තල්ලුවා තිල්ල. හරි. ඔව් යාර හරි. 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 මල්ලි. අත නෙමෙයි. වාහනේ. මොකද අසී මොකක් කරේ අප්සෙට්. හරි. අල්ලගන්න. ඒක පොඩ්ඩක් තල්ලුවා දාන්න. දැන්. අල්ලන්න. අල්ලන්නේ නෑ. අයියේ මේක එලවෙන්න යන්නේ කලක් වගේනේ මොනවද ඒ? මල්ලි බෝ. හැම්බ්‍රේක් එක. අයියේ මොනවද අයියේ බඩු පටෝලද මේක? නෑ බඩු නෑ. මොනවද කොල්ලක්? මේ බලන්නකො හරි පරයිනේ. කවුවත් ඉන්නවද මේක ඇතුලේ? ඈ? මොකක්ද ඩෝ කියන්නේ? එකෙක් ඉන්නවා. ඉතින් අයියා මාර මිනිස්සෙන් නෑ ඌට බහැලා බල්ලු කරන්න කියන්නකො නිකන්. අපි අහිංසක අපිව මේවටල. අර ගොප්පයා එළියට බෑලා නල්ලු කරපන්න. ඔව්. හවුද ගොප්පයා? මේ සර්ද ඇතුලේ ඉන්නේ. අනේ සර් දන්නේ නෑ අයියා මාර මොරන්නේ කියන්න බෑ සර් ඇතුලේ ඉන්නේ කියලා. මේ සර් මම හොඳට දන්නවා පෙරේදක් ගැව්වා. ඔව්. මේ කතා වැඩි මේ. කතාව නවත්තලා ගින් තලු දාපන්. නෑ සර් නගින්න සර් නගින්න. මේ අයියා මාර පොඩ්ඩක් තා පොඩ්ඩේ මෝඩයා කියලාත් කියනවා මං සර්ට. මොකක්? නෑ වෙල් තා පොඩ්ඩෙන් කියන්නේ සර්. බලන්නකො මේ අයියලා කරන වැඩ. අයියා තල්ලු කරන්න. අයියත් නගින්න එන. මම නගින්නේ. අයියත් නගින්නකෝ. පොඩ්ඩේ මදුරු හැත්තත් එක්කන යකෝ වීර්ය කාටවත් ඉන්න බෑ. ඕ අත්තරේවත් කියෝ බලන්න. අයියෝ දැන් පත්තරේක මිනිස්සෙකුට තියා යකෙකුටවත් බලන්න දෙයක් නැහැනේ. එක්ක වංගොල්ල කාපුවා නැත්තම් මිනී මරපුවා. බුදුම යක්කු තමයි දැන් ඉන්නේ. හෙඩ්ලයින් ටිකවත් කියවලා බලමුකෝ. හරක් අඟෙන් කිරිදොවන කරවනැල්ලේ අගිදහාමි. ඕම් බලන්න පිටින්. ලුණු පොල් කට්ටෙන් මතු මුහුදු මංකොල්ල කරුවා. ලුණු පොල් කට්ටෙන් මතු වෙලා තියෙන්නේ. එතකොට ගියාම මේ පිටේ තියෙනවා අතදරු පියාට මුත්‍රා ගලෙන් දමා ගැසුවේ ඇයි පුතෙක් අත්අඩංගුවට. උනම් පුදුම පුතෙක් තාත්තට ගහලා තියෙන්නේ මුත්‍රා ගලෙන්. අම්මා දුරුවත් එක්කනේ බොල මොන නගුලක කරන්නේ වැඩි. වැසිකිළියේ දොර වෙනුවට සින්දු පොතක්. වැසිකිළියේ දොර වෙනුවට සින්දු පොත. ඕ ඒකත් තමයි. ඉතින් සින්දුවක් කියාගෙන ඉන්න පුළුවන් නේ. ඔන්න බලන්න තියෙන දේවල් ඉතින්. ඕ මේ ලක්න පලාපල තියෙන්නේ ලක්න. කවුද? ටෝච් එකක් ගහගෙන ඉන්නේ. මිනිස්සු එන්න වෙන්න බෑ මේ වෙලාවේ මේ
කවුද? ඔයි ඩ්‍රැකියුලා. මොන කෙවුලා? කෙවුලා නෙමෙයි ඩ්‍රැකියුලා. ඩැකියුලා. ඩ්‍රැකියුලා. ආ එනකො බලන්න. ඉලක්කර එනකො ඩැකියුලා. කික්කරි එනවා ඉතින් පත්තරේ. ඒ මොකද්ද ඔය කොලේ? ඒ අලුවක් කැඩියා. කාටත් එක පාලුණානේ. එනවා එහාට එනවා බලන්න කවුද කියලා බලන්න ඩැකියුලා කිව්වට බෑනේ. මමත් මේ 40 ගෙදර කොල්ලා ඉන්නේ යන්නේ. මේ ඩැකියුලා නේද? ඩැකියුලා. ඊවන්ද මොකාරි එනවා මේ ඩැකියුලා කිව්වේ සමුදේ අර පික්චර් වල ඇඩ් කොන් එකද? චුදලියර. ඩිස්ටෝබලි මාත්‍යනි. යා නෙමෙයි. මම ඔරිජිනල් ඩ්‍රැකියුලා. ඩ්‍රැකියුලා ආලනෙත්. ඔය ආලා තිනවද? අර බ්ලූම් ස්ටෝක්ගේ ඩ්‍රැකියුලා. එයා තමයි මම. හරි ඔරිජිනල් එක. ඔරිජිනල් ජෙනුයින් ඩ්‍රැකියුලා. හරි ඔරිජිනල් ජපන් එකනේ. තායිවාන් නෙමෙයිනේ නේ. නෑ ඉංග්‍රීසි මේ මිනිහා මගුලක් අද්දන්නේ අයියෝ අයියෝ. මේ ඔරිජිනල් ඩැකියුලා. ඔරිජිනල් ඩ්‍රැකියුලා. මම ඇවිල්ලා රීරියක. රීරියක. Glad to see you මචං. අඩෝ රීලා. අඩෝ ඩැකා. අයියෝ දේවයන්. මට තියෙනවා. බදීරි ගන්නවා. ඕ ගන්න දෙයක් මේ සද්දෝටේ උඹ අඳුර ගත්ත එක ගන්න මචං. අම්මෝපා. ඩැකා. ඔව්. ඔබ Facebook ඉතියේ නේද? ඔව් මචං කවුද ගෙල්ලෙක් වව Facebook එකට දාලා පට්ට නෝන්ඩියෝයි. මචං ඩැකා. ඔය ලන්ඩන් නේද හිටියේ? ඔව් මචං මම ලන්ඩන් වල හිටියේ. දැන් මේ මොකටද ආවේ? ඔතේ කියන්නේ දැන් ලන්ඩන් පට්ට බීච් අම්මචං. නෑ. ඔව් දෙයිදාගේ. ඒක පුතේ කියනෝයි. මේ කවුද කියන්නේ? ලන්ඩන් වල ඉන්නේ උන්ගේ. දැන් ලේ පොඩක් නෑ ඇඟේ. තූ ඉතර ලන්ඩන් වලට ගිය කලද අම්මපෝ. මචං ඩැකා. ඔබට කියන්න මමත් දැන් ලොන්ත පෝල් ගහලා හාන්සිලා අල්ලගෙන වාඩිලා ඉන්නේ. අනේ පලයන් දුයන්. ඇඟ බලංගෝ කොහොමද ඉච්ච ඇඟද බලංගෝ. ඒක තමයි. ඒ උඹේ බඩ තිබුණේ ඒ කාලේ අක්කරයක් විතරනේ. ඒ කඩක ඔව් අර කියන්නේ බා. අයියෝ මං කාටවත් කියන්නේ. ඔව් කලකිතු කරා. ඔව් කිය. යකෝ ලේබිමු ඊයක. ඔව් අරුදේ. ඔව් අරුදේ කොලකඳ ඉපුවා කොහොමද යන්නේ ඈ යකෝ රීරියක කොලකඳ බිව්වා. පූ ඉතර කොයිරෙන්නේ හොඳයි යකෝ තාරදිය ගල්ලා බිව්වද? ඔබට කියන්න මචං. මේ දැන් එකකුවත් ලේ පොදක් නෑ. ඒවකු මචං. යෙනෙවුන්ගේ ලේ වලත් මචං කුරුළුන්. ඔව් මියුන්. බබා ජපනීස් එන්සෙෆලයිටිස්. එතකොට ගියාම HIV. එච්චයි. දැන් උඹ නිකන් හිතහන් ඔව් අපි ලේ බොනකොට චෙක් කරලා බොනවද? ලැබ් වලට ගෙනිල්ල නෑනේ. මචං අපි දත ගැහුවා ඉරුවා. අනිත් එක මචං අපිට කණ්ඩ නැතුණා බොණ්ඩ තියෙන්නේ බෑ. ඔබට කියන්න මචං HIV අසාධනයක් ඇති වෙලා ඒත් හැදුනා. ඔව් යකෝ කට්ටඩි මාත්තුරු මොනවා හිතයිද අපි කියන්නේ? නිකන් පීචන්නේ නේ. අඩෝ මට එක වෙලාවකට හිතෙනවා මధుරෙක් වුණා නම් මීට වැඩි හොඳයි කියලා. ඒ හැත්ත බොනවා මොන මගුලක් අන්නේ නේ. මචං මේ දැක්කා. ඔව් උඹ යන්න කලින් නම්බරේ දීලා මට හරිද? මේ පේන්නේ කලුලේ ගහගන්න. ඒ අඩෝ උඹ බෝඩ් එකක් පාවිච්චි කරනවා. ඊයක දියුටි වෙලා තියෙන ගාන. ඒක නෙවෙයි. මචං දැක්කා. ඔව් මචං. උඩ මෙහරි. මොකද්ද බං උඹ ගහන සෙන්ට් එක? ඒව වවුල් සෙන්ට් එක. නෑ වගේ වවුල් ගලක් දෙන්නේ. ඕව පට්ට වවුල් ගඩක් එනවනේ. ඒ මචං මට පියාඹන්න ඕන වුණාව. මං ටක්ගල වවුලට චේන්ජ් වෙනවනේ මචං. ඒක තමයි ඒ වවුල් ගඩ. මේකට මම කියන්නේ දුයි මචං. ඔබ ලේ උරා බොන ඩ්‍රැකියුලා. මම ලේ උරා බොන රීරියක. ඔව් යකෝ ඉස්සර අපි හින්දා මිනිස්සු මලා. ඔව් දැන් මිනිස්සු හින්දා අපිට මැරෙන්න වෙලානේ තියෙන්නේ. ඒකනේ මම මිනිස්සු පිස්සු නටනවනේ. මේ පොඩ්ඩක් ඔව් අතර ඈ ඒ කෝපා උඹේ දෙපැත්තේ දිවිච්ච පොල් දත් දෙක. අර සීට් එකේ උන්නේ උඹට කියන්නේ. ඒ මොකද අප්සෙට් එක. මචං ඔබ දන්නවනේ අර බියුටි මොනවද මචං කියන්නේ? අර බියුටි කුයින් අන්න හරි ඕ. එකෙක් මට සෙට් වෙලා හරි. මගේ දත් දෙක ගලව ගත්තා මචං.
දැන් ඇදට කෙල්ලෝ මචං මාර දත් ගැලවිලිනේ ගලවන්නේ. ඩ්‍රැකියුලා කියලා බැලුවේ නෑ මචං ගැලුවට ටික මොකද? දැන් අපිට ලීනතු ජීවත් වෙන්න බෑනේ. ඌ මේ මොකක් කරන්න ඕනේ? දැන් මං කියන්නේ අපි මේ ජරා ලේබුඩි එක නවත්තලා අපි මොනවාරි බඩින් ඉත්තක් කන්න මොකක් හරි ගාමුද ගැටිය. අන්න විස්මිත අයිඩියා මචං දාපන් පාර. අඩෝ එල ඒ උල්ලන්නේ පාඩු අත ගලවලා ඉන්නේ අතට. මං කියන වැඩ. මෙතන කනත් ඉස්සරහා අපිට තියෙනවා ලස්සන නයිට් කඩයක්. අම්මා දෙන්න එක සෙට් වෙලා ගාමු උපත් භාග දෙකක්. අඩෝ එලා ඉන්නේ එක. උඹ කන්නේ මස් බද්ද නැත්නම් එළවලු බද්ද මාළු බද්ද? මචං අද දවසේ කාලා නැති නිසා එළවලු බත් ටික කරි කමු. එච්චරයි. එච්චරයි. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා. මොකද්ද මචං? කොහොමද යන්නේ වන් මේ මූණු දැක්කාම මිනිස්සු ඔක්කොම බය වෙනවා. ඒක තමයි මිනිස්සු කුපිත වුණොත් එන කේස් එකනේ නේ. ඒක මං කියන්නේ. ඔව්. ඔව්. මෙසක් එකට ගෙනාවු මූණු දෙකක්. තොරන් බලන්න යන්න දාගෙන ගිය එක. ඔව්. ඔද්දයිට ඔබට එකක් දෙන්නම්කෝ. ඔබට දෙන්නම් මේ තියෙන්නේ. අඩෝ ස්පයිඩර් මෑන්. මෙන්න දිනවා අර මිනිස්සු දාන මේ පිස්සු මහතෝන උන්ට විකාරවක් නේ. කොන්න බලන්න. වගේ රූපේ වගේ වයි. ඕම් බලන්න. දාගමු. ඔන්න එක ෆෝන් එක. ෆෝන් මගේ මූණ. ඔඩයි ගන්න ජීවල්ල ලගන. වත්තඩෝ ජීවා ඉල. කනවල ජීවිතේ පළවෙනි වතාව. ඕවයි යයියා. ඒ මචං පොත්වල හැප්පෙන්නේ බා. හැප්පෙනවා අපේ පොළවල් ඉන්නේ. නාවේ. යකෝ තනක හැදිරියන්ක වැඩගත් විදිහට. රෑන්ඩොමක් ගියා මචං මේක. තරං ගන්න එපා මුදල හලි. යන්නේ හරි. වෙතක් කියලා කාලේ ගිහලා නුඹට තාම වෙතක් නේ. මුදලාලි. මේ අර බත් කියලා જાතියක් තියෙන්නේ බත්. බත් කොහෙන්ද මේකට? මේ වෙලාවට තියෙන ෆ්‍රයිඩ් රයිස්. ෆ්‍රයිඩ් රයිස්. ෆ්‍රයිඩ් රයිස් අපි ගාව දැන් තියෙන්නේ. යකෝ ෆ්‍රයිඩ් රයිස් තියෙන්නේ. ඒ ෆ්‍රයිඩ් රයිස් කියන්නේ කන જાතියක්ද? ෆ්‍රයිඩ් රයිස් කියන්නේ අපි ගාව තියෙන චිකන් ෆ්‍රයිඩ් රයිස්. පෝක් ෆ්‍රයිඩ් රයිස්. අම්මා. එතකොට තව ඕනනම් ඩෙවල් එක දෙන්න පුළුවන්. ඒවල ඕන විදිහකට දෙන්න පුළුවන්. ඔය හදන්නේ කොහොමද හදන්නේ? හදන්න මෙච්චරයි. සම්පහා ටිකක් ගත්තා, බත් ඩිංගිත්තක් ගත්තා. ඕකට පොතේ ඩිංගිත්තක් ඉස්සා. ඊළඟ හිටන් කැරට් කෑව ටිකක් දැම්ම, ලීස් කෑව ටිකක් දැම්ම දැම්ම එච්චරයි. ස්මෝල් එකක් 400යි. දෙන්නද? 400? 400යි. මේ අවද? දැක. ඔව් මේ අරින්කෝ කියන්නේ. යකෝ මේ හැමත? මේ උඹයි මායි ලේ උරා බොන්න ඉපදිලා. ඔව්. මේ බත් කන්න පුරුදු වෙනවා. ඔව්. මේ බත් කන්න ඉපදිච්ච උන් අපේ ලේ උරා බොනවනේ බං. ඒක තමයි නේද මං. ලබ්බයි යන්නේ. සුපිරි යකෝ. ඉරට උඩින් ඉරගිත් ඔයි මැරෙන්න හදනවද? මෙච්චර කාලයක් මැරිලා වගේ තමයි හිටියේ. දැන් තමයි යෝන් ජීවත් වෙන්න පටන් ගත්තේ. ඒ කියන්නේ කේස් එකක්. ඔව් පොඩි උටස්පරයක්. කේස් එකක් සුණා කේස් එකක්ලු. පොඩි නෑ පොඩ්ඩක් ඉන්න. මේක අරගෙන බහින්න. සුණා කේස් එකක්. ඔබතුමා නේද හන්දියේ ලෝයර් මහත්තයා? ඔව් අපි මේ මගුල් ගෙදරට යන ගමක්. මම ඉතින් වැඩිය එළියට බහිනකොට කෝට් එක පාවිච්චි කරන්නේ නෑ. අනේ මහත්තයාට කියලා ලොකු වැඩක් තියනවා කරගන්න. මේ ඉන්නකෝ මේ වැඩක් කරගන්නව නම් ඉතින් හවස් වරුවේ අපේ ගෙවල් පැත්තේ ආවනම් නේද හොඳ. අනේ මහත්තයෝ අද රෑ 12ට කලින් මේ වැඩේ කරගන්නම ඕන අප්පා. 12ට කලින් කරගන්නව නම් ඉතින් පොඩි මෝසමක් දාලා නඩුකාරයාට කතා කරලා අපිට ලොකු ගාණක් යයි වැඩේට. අනේ ගාණ නම් කමන්නේ. ඉතින් මෙච්චර කල් වෙච්ච වියදම් වල හැටිට ඕක මොකක්ද ඉතින්? අපි යන්නේ නැද්ද මගුල් ගෙදර? ඈ පෝරුවට නගින්න තියෙන්නේ 10:45ට.
සුදා අපි නොගිය කියලා මොකද උන් පෝරුවේ නගින්න නැතුව ඉන්නේ නෑනේ ඈ උන් කසාද බැන්දේ අපෙන් අහලාද උන් යාළුවනේ අපෙන් අහලාද ඊයේ වගේද මේක මේ අවුරුද්දටම ආපු පළවෙනි කේස් එක අනේ ඊයේ කරේ හම්බ වෙනවනේ ගිය සැරේ කේස් එක වගේ තියේ මොකද ගිය සැරේ කේස් එක මතකත් නැද්ද ගිය සැරේ කේස් එකට කතා කරලා අන්තිමට හිරේ ගිහිල්ලා අපදිලා බේරගත්තේ මමයි ඉතින් මේ පොඩ්ඩක් ඉන්නකෝ ඒ ඇපෙත් මම බේරලා දෙන්නම් මේක පොඩි ලොකු කේස් එකක් වගේ මම පොඩ්ඩක් කතා කරන්න මට විනාඩියක් දෙන්න විනාඩියක් මහත්තයා නෝනා බර්බරේ අපෝ නෑ එයා කියනවා කවන්නේ වෙලාව අරන් කතා කරලා ඉන්නලු එයාත් හරි ආසයි කේස් වලට මහත්තයෝ මං හේනක් තමා කරන්නේ ඒ කියන්නේ ඉඩම් නඩුවක් ඒ කියන්නේ ආණ්ඩුවේ ඉඩමක හේනක් කරනවා ඒකේ දැන් ආණ්ඩුවෙන් හේන ඉල්ලනවා ඉඩම ඉල්ලනවා අප්පා ලොකු කේස් එකක් පොඩ ඉන්න ලොකු කේස් එකක් සුදා ඔන්න වැඩේ හරි අපේ ළමයා ඉපදිලා ශිෂ්‍යත්වය පාස් වෙලා O level A level කරලා කැම්පස් ගිහලා ඕස්ට්‍රේලියාවට යනකම් කොල්ලගේ වියදම් ටික කවර් ඉඩම් නඩුවක් කවද්ද ළමෙක් හම්බුනේ දැන් හම්බෙච්ච දවසක වියදම් කරන්න මේ බඩු තියනවා ඉඩම් නඩුවක් මෙන්න මේ මගුල් ගෙදර යන්න මනමාලිගේ මාමද මම මනමාලයාගේ මාමද මොකද මං අතින් අල්ල පොරුවට නක් ගන්නද යකෝ මං පොල් ගෙඩිය බින්දින එකද ඕ පොඩ්ඩක් පහ වුණාට මොකද අපි කන වෙලාවට ගියාම ඇති එන්වලොප් එක ගානව තියෙනවනේ මං ටක් ගාලා පොඩි මට විනාඩියක් දෙන්න මං කතා කරන්න ඉතින් දැන් මොකද්ද ඉතින් ඔච්චර හදිස්සිය කරගන්න තියෙන ඉඩම් කේස් එක ඉඩම් කේස් එකක් නෙමෙයි මහත්තයෝ නැත්තම් මේකයි මගේ ගෑණිගේ වියදම් සරයිනේ මහත්තයෝ අයියෝ ඔයගේ ගෑණිගේ විතරක් නෙමේ ගෑනු කියන්නේ කොහොමත් වියදම් නෑ මේ වියදම පොඩ්ඩක් සැරයිලු මේ පොඩි එකක් නේ නෝන කෙනෙක් කසාද බඳිනවා කියන්නේ පරණ කාර් එකක් ගත්තා වගේ තමයි හද ඉන්න වෙන්නේ අලුත් කෑලි හයි කර හද ඉන්න වෙන්නේ වියදම් ඉතින් දැන් මොකද්ද කෙටියෙන් කියන්නේ අපිට යන්න පරක් වෙනවනේ මේ මහත්තයන්ට කිව්වම්මකෝ මේ පාරසීට්ටුවක් දාලා මම රුපියල් 2500ක් යන්න ආවා. එදාම අපේ ගෑණි ගහේ රොඩක් ගිහිල්ලා දොස්තරට 2500ම දෙන්න උනා කියමුකෝ. ඉතින් ඔය 2500ක් දෙන්න කලින් පොඩ්ඩක් ඇහැට පිඹල බැලුවේ නැද්ද? අපේ ගෑණි කියන්නේ මට දැන් පිඹ ගන්නවා තයියාත්තිය නෑ කියලා නෙව. එයා රොඩක් ගිහිල්ලා 2500ක් වගේද? මගේ නෝනගේ ඇහැට සාරියක් වැදිලා රුපියල් 25000ක් ගියා. කැපුණාද? නෑ යනකොට කානේ යනකොට ෂෝරූම් එකේ සාරියක් තිබ්බා. ඒක දැකලා මේක ඉල්ලලා මැරෙන්න හැදුවනේ. අරන් දුන්නා. ඉතින් මහත්තයාට තිබුණේ මැරෙන්න දෙන්නනේ 25000න් ලාභයි අම්මා. ඒක නම් ලාභ තමයි 25000. මොකද මේකේ අන්තිම කැමති පත්‍රේ දීලා තියෙනවා කළුවර පෙට්ටි එක තමයි යන්න ඕනේ කියලා. ලක්ෂ 4ක් පාඩු වෙනවා. මම මේ කල්පනා කරන්නේ මේකිට කලින් මම මැරෙන්න කියලා. ඇත්තම කියනවා නම් මට ජීවත් වෙලා ඇති වෙලා තියෙන්නේ මහත්තයෝ. මේ ගෑණියෙකුට බය වෙලා ඉන්න එපා 25000 2500 ඔය 25000 සල්ලි අපි අමතක කරමු ගෑණියෙකුට බය වෙන්න එපා පිරිමියෙක් විදියට හොඳට කොන්ද කෙලින් තියාගෙන ඉන්න ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ ගෑණියෙකුට බය කවදාවත් පිරිමියෙක් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ මේ රටේ හරි මං අපි මගුල් ගෙදර යන්නේ නැද්ද දැන් යනවා මට පැය කාලක් දෙනවද පොඩි වෙලාවක් මේ කේස් එක ඉවර කරගන්න පුළුවන් ඇති පැය කාලෙන් ඉවර කරගෙන තමුස එනවා එහෙනම්. එහෙම කරන්න එපා. මට මෙහෙම පාරවල් ගානේ හිටගෙන බෑ මිනිහෝ. හරි. මම කියන්නේ මෙහෙම. ඔයා වාහනේ අරගෙන ගිහින් ඩ්‍රයිවර්ව එවන්න. එතකොට හරිද? එතකොට හරි නේ. බාප්පා වෙනද පෙට්‍රල් ගහන්නේ? ඔව් නේ. අර එන්විලොප් එකේ තියෙන 10 කොළ වලින් දෙකක් වගේ ගත්තත්. ඒ එන්විලොප් එකට තමුසෙන සල්ලි දැම්මේ. ඒත් මගේ සල්ලි මිනිහෝ. ඔව් නේ. පුරුදු පරිදි බස් එකේම එනවා. අනේ සුදා මම කොහොමද මේ ටයි එකක් දාගෙන දාඩිය පොල්ල දාගෙන බස් එකේ එන්නේ? එතකොට තමුසට ඔය ලෝය කෝට් දාගෙන බස් එකේ එන්න පුළුවන්. ටයි එක දාන් එන්න බෑ. නෑ යන්න ඕනම එනවා. මේ ඉතින් ඒ ලෝය කෝට් එක දැන් මම ටිකට් ගන්න නැති හින්දානේ. දැන් මට ටිකට් එකකුත් ගන්න වෙනවනේ. දැන් ටිකට් එක ගන්නත් සල්ලි නැද්ද? නෑනේ. එහෙනම් මං කියන්නම් වැඩක්. ඔය කේස් එකේ ඇඩ්වාන්ස් එකක් අරගෙන එනවා බස් එකේ. අනේ සුදා ඔයා යන්නේ වානේ මේ පැය කාලක් ඉවසන්න පැය කාලක් පැය කාලෙන් ඉවර කරන් ඉන්න අනේ කොහොමද ඉවර කරගන්නේ පැය මේ මං කරපු ලොකුම ගොංකම තමයි මගේ ඩිවෝස් එකට කතා කරපු තම්සෙත් එක්ක යාළු වෙච්ච එක. ආයි කවදාවත් ඒ වගේ ගොංකම් කරන්නේ නෑ මං. අනේ සුදා ගේ ලොකම මෝඩකම තමයි ලස්සන කෙල්ලන්ගේ ඩිවෝස් වලට කතා කරන්න බාර ගන්න එක. මම ඊට පස්සේ ඔය වගේ ගොංකම් නොකර බෑ නීති.
ප්‍රශ්නේ බරපතල වැඩි හින්දා මං අපේ නෝනව යවුවා. යවලා මං කිව්වා ඩ්‍රයිවර් එක්ක අපව වාහනේ වන්න. දැන් මොකද්ද කේස් එක? මහත්තයාට වාහනේ යවන්න දැව්වා මහත්තයා එපාම කියලා බස් එකේ එන්නම් කිව්වනේ. ඒකත් ඇහුණා. ඕම තමයි මහත්තයෝ. ඔයි කොයි ලොක්කු ලොක්කටත් ගෑණි ගහනවා බයිනවා. ඔය එච්චර ගණන් ගන්න එපා. ගෑනු අපිට ගහන්නේ බයින්නේ අපිව හදාගන්නනේ. හරි දැන් තමයි ඒකෙන් වැඩක් නැහැ නේ. දැන් මොකද්ද කේස් එක කියලා මට කියනකො කේස් එක. ඒක තමයි මහත්තයෝ. අද මගේ නෝනාගේ උපන්දිනේනේ මහත්තයෝ. නෝනාගේ උපන්දිනේ. තමුසේ මං කවුරු කියලාද හිතුවේ? අයිසේ මම රජයේ නීතිඥයෙක්. තමුසේගේ ගෑණිගේ උපන්දිනේ කියලා මොකද මම අද ගෙදර එක්ක යන්නද මාව ගෙදර එක්ක යන්නද? ගෑණිට පෙන්නන්න. නෑ මහත්තයෝ එහෙම ඉතින් මහත්තයා වායි එක්කන් යන්න ඕනේ නෑ. ඒක ඕන තරම් සත්තු දැකලා තියෙනවා. ඒක සත්තුවත් තියෙන වැඩ කරන්නේ. මේ මල්ලා මට මගුල් ගෙදර යන්නත් නෑ. තමුසේගේ මහලකු කේස් එකක් කියලා. මහත්තයා මේකයි මහත්තයා. ඔව්. දැන් ගෑණිගෙන් මං අද උදේ යවුවා සුදා ඔයාට උපන්දිනේට මොනවද ඕන කියලා. ඕන කියලා. දැන් තමුසේ හදන්නේ මාත් එක්ක මේ සාප්පු ගානේ ගිහිල්ලා ගෑණිට ගවුමක් හරි චීත්‍යයක් හරි මොකක් හරි ගෑනලා ඒක ලස්සනට රැප් කරලා රෝස මලකුත් ගහලා ගෑණිට ගිහින් දෙන්නද? අයිස මම නීතිඥයෙක්. හරිද? තමුසේ කලබල වෙන්න බා. කලබල වෙන්න බා මහත්තයා මං ගෙවනවානේ මහත්තයා. ඒ කියන්නේ සල්ලි දෙනවද? දෙනවානේ මහත්තයෝ. එහෙනම් ඉතින් යන් තෑගි ගන්න යන්. නෑ මහත්තයා මේක මට වැටිච්ච ලොකු chance එකක්. හරි මට තේරුණා ගෑණිගේ උපන්දිනේ දවසේම තමුසෙට ස්වීප් එකක් ඇදුනා. ඒ දැන් දෙන්න බෑ කියනවාද? සාමාන්‍ය ස්වීප් එකක් ඇදුන ගමන් කරන්න තියෙන නීතිය හැටියට ඒක එහා පැත්තේ තියෙන ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ඇඩ්‍රස් ඒ ඔක්කොම ටික තියන්න. ඒක ලිව්වනම් අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. ඒ ගෙවන්න බෑ කියනවාද? යම් මං අරන් දෙන්න. නෑ එහෙම එකක් නෙමෙයි මහත්තයෝ. එහෙනම් දැන් ඕන් අද උදෑනකේ මං මගේ ගෑණිකින් ඇහුවා සුදා ඔයාට උපන්දිනේට මගෙන් මොනවාද ඕනේ කියලා. ඉතින් එතකොට ගෑණි කිව්වා ඔයා කැමති දෙයක් මට දෙන්න කියලා. ඉතින් මං කැමතිම දේ අද 12ට කලින් එයාට දෙන්න ඕන. දෙමු ඉතින් මට ගෙවනවා නම් මට දෙන්න පුළුවන්. අන්න එච්චරයි. මොකද්ද දැන් ඔය කැමතිම දේ? මං කැමතිම දේ දික්කසාද සාතිකේනේ. මම මේ කසාද බඳිනවා වගේ ලේසි නෑ දික්කසාද වෙන එක. දැන් කසාද සාතිකේ තියනවද? නෑනේ මාත්‍යෝ. මොකද අපේ නෝනට දොස්තර මහත්තයෙක් කියලා තිබුණා එයාගේ පපුවේ හිලක් තියෙන නිසා කසාද බඳින්න එපා කියලා. ඉතින් අපි කසාද බැන්දේ නෑ. එයා කෙලින්ම ඇවිල්ලා අපේ ගෙදර නතර වුණා. දැන් ඉතින් ළමයි 8ක් අදාගෙන අපි බොහොම හොඳට හිටියා. පපුවේ හිලක් ළමයි 8ක්. ඔව්. ඒ උනාට ඉතින් කසාද බැඳලා නැත්නම් ඉතින් මේ ඩිවෝස් සාතිකයක් අවශ්‍ය නැහැ. එහෙම බෑනේ මාත්‍යා මං දෙන දේ නීත්‍යානුකූලව දෙන්න ඕන. ගයිස් කසාද සාතිකේ නැත්නම් මේ ඩිවෝස් සාතිකේ දෙන්න බෑ. තමුසේ මගේ ගමනක් කෑවා මට මගුල් ගෙදර යන්න නැහැ. දැන් බල බස් එකේ යන්න දෙන්න. මට මගුලක් මේ මහත්තයා මේ අහන්න මහත්තයා බැඳලාද? මම බැඳලා ඇයි මොකද? අනේ නම් මහත්තයාගේ නෝනා ඩිවෝස් කරලා හරි මට සාතිකය හදලා දෙන්න. අනේ මං අද ගෑන්නේ. අනේ එන්න බා. එන්න බා ළඟට. අනේ මට කොහොම හරි